ඉතින් අදත් අපි වීඩියෝ එකක් කරන්න තමයි යන්නේ. ඉතින් අද කැම චැලෙන්ජ් එකක් කරන්නේ. කැම ටිකක් මෙතන තියෙනවා. මුලින්ම අම්මයි තාත්තයි මේ දෙපැත්තේ ඉන්නවා. අම්මයිද මායි තාත්තයිද කියලා බෙදා ගන්න ඕනේ. ඒ හින්දා මේ චීට් දෙකක් තියෙනවා. චීට් දෙකේ අම්මයි තාත්තයි කියලා ලියලා තියෙන්නේ. අපි ඒක දාලා මුලින්ම අල්ලලිමු කවුද ටීම් එකට යන්නේ කියලා බලන්න. මල්ලි කැමතියක් ගන්න. මල්ලි මේක ගත්තා. අපි ඒක දිගහැරලා බලමු. අම්මා මල්ලි අම්මා එක ටීම් එක මායි තාත්තා එක ටීම් එක. ඉතින් අපේ අම්මා හොඳට කනවා. ඒකින්ද ඉතින් කිසි අවුලක් නැහැ. ඉතින් මම කැම ටික පෙන්නන්නම්. ඉතින් ඔය දෙන්න කැමති නම් පුළුවන් ඔන්න මාරු කරගන්න. කැමති නම් ඉතින් අපිට මාරු වෙන්නත් පුළුවන්. මෙන්න මේ කැම ටික තමයි තියෙන්නේ. අපි ඉතින් පටන් ගමුනේ. යාළුවනේ ඉතින් ටීම් එක මාරු වුණා. තාත්තයි මල්ලි මායි අම්මයි නැත්නම් ඒක පාඩි කියලා කියනවා. ඒකින්ද ඉතින් ඒක මාරු කරගත්තා. මේ දැක්කනේ මල්ලි. දැන් ඉතින් අපි වීඩියෝ එක පටන් ගමු. දැන් ඉතින් පටන් ගන්න තමයි යන්නේ. කැමරාව උඩට ෆෝන් එක ඉතින් හරියට හදාගත්තා. දින කට්ටියට ඉතින් 500කුත් තියෙනවා. එහෙනම් ඉතින් අපි පටන් ගමු. මම වාඩි ගන්නවා. දැන් ආප්පේ දාගත්ත හොරයි. නේනම් පටන් ගමුවා. දුක්ඛමත් තෝරානේ. දැන් පටන් ගන්න යන්නේ. 1 2 3. ඔක්කොම කන්න ඕනේ මේ අර මොනවාද දෙයි අවු මිරිස්සේව නැතුව අනිත් ඔක්කොම කන්න ඕනේ. පොඩි තුනකට කවන්න නෑ. ඒගොල්ලෝ කනවා. මල්ලි කිසි කතාවක්වත් නැහැ ඉතින් කද්දි. මම වස්ටාරි කන්න අවුලක් නෑ. ලුණු කෑලි කන්න ඕනේ මේ දෙහි ටිකයි අර ලුණු මෙව්ව අවුලක් නෑ. දෙහි මේක තියෙන ලුණු ටික කන්න ඕනේ. දෙහි තක්කාලි මිරිස් කන්න ඕනේ. මිරිස් කන්න ඕනේ. ඈ? ඔව් මේක මිරිස් නෑ ඒක නිසා. බෑ. අපලි. අයින ඔයගොල්ලන්ට මිරිස් කෑල්ල. මිරිස් දාලා අන්තිමට කන්න ඕනේ. අනේ මේ එම් බෑ. ඔව් එම් ගන්න. පළවෙනි එක කන්න. ඔය අනිත් කන්නේ ඉක්ම ගන්න. අම්මා කෑව එක. දැන් ඔයගොල්ලෝ නෑ නෑ. කෑ. ඉතින් අන්තිමට කමු වෙන්නේ. තාත්තට කන්නේ නෑ අපේ අම්මා කෑවා. මම ඉතුරු කරන් දෙන්නේ ගොඩක් කලින් කන්නේ. ඒක. නෑ ඒක අපි කන්න. මේ මක්සිය කන්න හදිම රහයි. ඒ වුණාට ගිලෙන්නේ නැහැ කටක දාගත්තෙන් පස්සේ. ආන්දුර දෙන හොඳම මක්සේ තමයි මේ. ස්පොන්සර් මේ. කට්ටිය ආතයි. පාන්දුර හොරන පාරේ සුදුවැල්ල පාර දාව තමයි තියෙන හයිය තමයි. මේ බස් එක නම් හැබැයි ඕගොල්ලෝ කැමති. ඕගොල්ලෝ පාන්දුරාවට ගෙනනම් ඇවිල්ලා කන්න. ඒ කඩේ කැමරායි. අපිට පොඩ්ඩක් පිස්සු දිනවා අරන් ගන්න එපා. මම හිතන දේ ජග්‍රහණය පේනවා වගේ. අම්මට කන්න බෑ බෝල කාලේ ඉවරයි. ඔව් වැඩ. මම කියන්නේ නැහැ. අපේ පොඩ්ඩයි අය මස්ත ඉතුරු වුණා. අපේ මොකක් කන්නද?
කවුරුත් අල්ලන්නේ නැහැ එනම් කන්න. අරන්නත් නෑ. මස් කඩ තියන්න උලා. මස් කඩ කන්න වෙන. මට කන්න කිව්වට අපි ඇත්තටම පොඩ්ඩයි වයන්න. හැබැයි වරන්න ඕකට කියන වරන්න. ඔව් ගොල්ලෝ බලන්නේ. ආවද කන්න. හරි වාසිය කන්නු. ඔකට බිලවන්න. අපි දිනකට පස්සේ බලන්න කල් දිනුම් කිය. ඇයි? ඔව් දැන් ඔයගොල්ලෝ කිව්වා පහදයි. අම්මා මස් ඉතරයි හැබැයි කන්න දෙන්නේ. ඒක අපේ වැඩක් ඔයගොල්ලෝ වැඩ නෙමෙයි. ඔව් ඒගොල්ලෝ මස් කෑල්ල කාලා වගේ නිකන් මෙතන. මගේ මේ අතේ මස් මේ අතේ පරාට. පරාට නෙමෙයි ගෝතම්බ රොටි. අපේ ගෝතම්බ රොටි වල අපේ පොඩි කාලා දිනේ යාළුනේ. ඔයගොල්ලන්ට වාක්‍යය අපේ මස් මෙච්චර එදින් තව ඉතුරුලා. මේ මස් රතු වුණාට වැඩක් නෑ ගිලින්නේ නෑ එකපාර. ඒ මස්තර ප්‍රශ්නයක් නෙමෙයි. අපේ ප්‍රශ්නය ඒක. මස් කාලා හොඳට කන්න ඕනේ මස් නෑ කට්ට තමයි. අම්මට කටු කන්න බෑ. ඒකෙන්දදී අපේ ටීම් එක දිනන්න ඕනේ නේද අම්මට මස් ටික දිනනවා කට් ටික කන්න. මට කන්න කිව්වට 500ක් වෙනුවෙන් සටන් කරනවා. අපිට ඉවරයි රොටි යාළුනේ. ඒගොල්ලෝ රොටි ඉවරයි. අපි මස් අඩුවෙන් දිනවා වගේ මට වෙන්නේ. ඒගොල්ලෝ මස් පොඩ්ඩයි යම්මේ. මට කන්න ඉක්මනට. නෑ. මේක කියනවා. මේක ඉතු ගන්න ගොන කන්න බෑ. මහල්ලේ. ඔයාලා මස් තියනවද? ඔව්. ඒ දෙන්නම හොදට කටු කරනවා මම එතන කන්නෙත් නැහැ අම්මා කන්නෙත්. කොච්චි දාලා කන්නේ. කොච්චි දාලා කන්නේ. ආ ගොනු කවෝ. දිනෝ අපි දිනු අපි ඔබලගේ ලුණුත් තියෙනවා. ලුණු කොච්චි ලුණු කෑල්ල ආ දිනෝ යාළුනේ. අපි දිනු ටික කාපන්. මස් තියන හොයද? මොකද දිනු කියනවා? කන්නේ නවත්තන්න. කන්නේ නවත්තන්න දැන්. අම්මද? මල්ලිද? අයියේ කවුද දිනුම් කියලා බලන්න. අපේ මෙච්චරයි. හොදි ඉතින් ඉදිරියේ මේ අපේ මස් කට්ටු ටික මෙන්න. එන්න තාත්තගේ මස් කට්ටු ටික බලන්න.
හොඳට මස් තියෙනවා. නෑ නෑ මස් නෑ ඒල. මේ ලුණු ඉතුරුයි. අපේ නෑ. ඔව්. මේ දෙහි තිබෙත් නෑ අපිට තක්කාලි තිබෙත් නෑ. අපි දෙක තක්කාලි අතර කෑවා. මම ඈ. තක්කාලි කෑවා. තක්කාලි තිබිලා මම තක්කාලි තක්කාලි කළා. ඒ ඔයගොල්ලෝ ලුණුත් තියෙනවා. ඔක මේ කොච්චි. අපේ මේ බලන්න. අතේ ඉවරයිද? එහෙම බැලුවොත් ඉතින් අපි දිනු එනයි ඉතින් අපි යනවා. අපිව subscribe කරලා තියාගන්න. අපි මේ වගේ තව වීඩියෝ ගොඩක් ගේනවා. ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. බයි.